ඔයාගේ හැඟීම් හොඳින් පාලනය කරගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතය කොතරම් ආන්දෝලනාත්මක දේවල් අතරින් ගියත් ඔයාට නිශ්චලව ඉන්න පුළුවන්. නමුත් අපි බොහෝ වෙලාවට කෝපයට, බියට, දුකට හෝ උදව් රහිත බවට අසු වෙලා ඒ හැඟීම් හැමදාම අපේ ජීවිතයට බලපෑම් කරනවා. එතකොට ඒ හැඟීම් පාලනය කරගෙන නිවැරදි තීරණ ගන්න පුළුවන් විදියට හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද? අද මම ඔයාලට කියලා දෙන්නේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම 7ක්. මේ ක්‍රම අනුගමනය කරලා එයාට පුළුවන් ජීවිතේ නව දිශානතියක් හදාගන්න. පළවෙනි ක්‍රමයේ විදියට ඔයා එකටම ඔයාගේ හැඟීම් හඳුනා ගන්න. අපේ හැඟීම් හඳුනා ගැනීම තමයි ඒවා පාලනය කරන්න තියෙන පළවෙනි පියවර. බොහෝ වෙලාවට අපිට නරක හැඟීමක් ඇති වෙනවා නම් ඒ හැඟීම ගැන හරියාකාරව දන්නේ නැතුව කටයුතු කරොත් අපිට ඒ හැඟීම පාලනය කරගන්න බැරි වෙනවා. ඔයා මේ මොහොතේ ඔයාට තියෙන කෝපයක්ද නැත්නම් බයක්ද ඒත් නැත්නම් උදව් රහිත බවක් වගේ දැනෙනවා නම් ඒක මොකක්ද කියලා හරියට හඳුනා ගන්න. එහෙම හඳුනාගත්තට පස්සේ ඔයාට පුළුවන් වෙනවා ඒ හැඟීම ඔයාගේ පාලනයට ගන්න. දෙවෙනි ක්‍රමයේ විදිහට සැහැල්ලුවෙන් හුස්ම ගැනීම සහ නිවැරදි සිහියකින් සිටින්න. හැඟීමක් අපේ හිතට හානියක් කරද්දී අපේ ශරීරයේද ඒවට ප්‍රතිචාර දක්වනවා. හෘද ස්පන්දනය වේගවත් වෙනවා. සමහර විට ඔයාට ලෙඩක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මතක් නතර වෙලා ගැඹුරු හුස්මක් අරගෙන ඔයාගේ හැඟීම පාලනය කරගන්න. ඊට පස්සේ හොඳ සිහියකින් වත්මන් තත්ත්වය වෙත අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට ඔයාගේ නායකයා හදිසියෙම ඔයාගේ වැඩක් පිළිබඳව විවේචනය කළා නම් ඔයා කෝපයට පත් වීම හෝ බියට පත් වෙන එක ස්වභාවික දෙයක්. හැබැයි මේ අවස්ථාවේදී ඔයා මතක් නිශ්ශබ්ද වෙලා ගැඹුරු හුස්මක් ගැනීමකින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රතිචාරය විශ්ලේෂණාත්මකව කරන්න. තුන්වැනි ක්‍රමයේ විදිහට හැඟීම් උත්සාහයෙන් පාලනය කළ හැකි බව පිළිගන්න. මිනිසුන්ගේ හැඟීම් ස්වභාවික දෙයක්. නමුත් ඇත්තටම හැඟීම් පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ළඟින් ආශ්‍රය කරන කෙනෙක් පිළිබඳව ඔයාගේ විශ්වාසය බිඳ වැටුණොත් ඔයාට බොහෝ දුකක් සහ කෝපයක් දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඔයාගේ ජීවිතයට හැමදාටම බලපාන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ හැඟීම් ගැන වගකීම ඔයාට ගන්න පුළුවන්. හතරවන ක්‍රමයේ විදිහට අවස්ථාවට සුදුසු ප්‍රතිචාරයක් තෝරා ගන්න. අපේ හැඟීම් ස්වභාවිකවම පැමිණෙන දෙයක් වුණාට ඒවට දක්වන ප්‍රතිචාරය අපි හිතලා ගන්න දෙයක්. ඒ නිසා මොනම හැඟීමකටවත් ශනිකව ප්‍රතිචාර දක්වන්න එපා. මතක් නතර වෙලා ඔයාගේ ප්‍රතිචාරය සුදුසුයිද කියලා විමසන්න. ඊට පස්සේ එම ප්‍රතිචාරය මගින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතලා නිවැරදි ප්‍රතිචාරයක් දක්වන්න. පස්වෙනි ආකාරයේ විදිහට හැඟීම් පාලනය සඳහා විවිධ ක්‍රියාවන් භාවිතා කරන්න. අපට ඇතිවන හැඟීමක් පාලනය කර ගැනීම සඳහා හොඳ ක්‍රියාවක් අනුගමනය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා ඔයාට පුළුවන් චිත්‍ර ඇඳීම, සංගීතයකට සවන් දීම වැනි මනස සංසුන් කරන දෙයක් කරන්න. නැත්නම් ඔයා ඒ අවස්ථාවේ ඉන්න පරිසර තත්ත්වය වෙනස් කරොත් ඔයාගේ හැඟීම් පාලනය කරගන්න වැඩි අවස්ථාවක් තියෙනවා. හයවෙනි ආකාරයේ විදිහට හැඟීම් සුරක්ෂිතව ප්‍රකාශ කරන්න. ඔයාට ඇතිවෙන හැඟීමක් ආරක්ෂාකාරීව ප්‍රකාශ කරන්න බැරි නම් ඔයාට බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා සංසුන්ව කතා කරන්න. වැරදි ආකාරයෙන් ප්‍රකාශ නොකර සංසුන්ව ඔබේ හැඟීම අන් අය සමග බෙදා ගන්න. හත්වන ආකාරයේ විදිහට ඔයාට ඇතිවෙන හැඟීම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා භාවිතා කරන්න. හැඟීමක් හොඳ සහ නරක යන ආකාර දෙකටම යොදවන්න පුළුවන්. හැඟීමක් නිසි ලෙස භාවිතා කර ඒක ඔයාගේ ජීවිතයට උද්දීපනයක් ලෙස භාවිතා කරන්න. උදාහරණයක් විදිහට ඔබ කෝපයට පත් වූ විට එම හැඟීම ජීවිතයේ නව අරමුණක් සඳහා භාවිතා කරන්න. හැඟීම් පාලනය කිරීම කියන්නේ අපි කාටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි හැඟීම් අවසානයේ තීරණය කරන්නේ නැහැ. නමුත් අපි ඒවට දක්වන ප්‍රතිචාරය අනුව අපේ ඉදිරි අනාගතය ගොඩනගනවා. අද මම මේ කතා කළ ක්‍රම 7 ඔයාගේ ජීවිතයේ ප්‍රයෝජනයට ගන්න. අදම පුළුවන් ඒවා පුහුණු කරන්න. අවසාන වශයෙන් හැඟීම් ඔයා පාලනය කර ගන්නවාද නැත්නම් ඔයා හැඟීම් වල පාලනයට යටත් වෙනවාද? මේ දෙකේ තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.